අද අපේ පාඩම තමයි කුඩා පොදු ගුණාකාරය සෙවීම. කුඩා පොදු ගුණාකාරය හොයන එක අනිවාර්යෙන් අපිට එන ගාන. කුඩා පොදු ගුණාකාරය හොයද්දී මෙන්න මේ ලේසි විදිහට හොයන්න අපි ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මේ සංඛ්‍යා ටික වෙනම ගන්නවා. මේ සංඛ්‍යා ටික වෙනම ගද්දී මෙන්න මේ විදිහට 6 5 දෙක වෙනමත් මෙන්න මේ පද ටික වෙනමත් අපි ලියා ගන්නවා. කොහොමද? x වර්ගය xy y වර්ගය ඔය විදිහට ලියා ගන්නවා. දැන් අපි මෙන්න මේ සංඛ්‍යා ටිකේ කුඩා පොදු ගුණාකාරය හොයාගන්න හදන්නේ. කොහොමද හොයන්නේ? අපි බලනවා මේ සංඛ්‍යා වලින් එකක් හරි දෙකෙන් බෙදෙනවද කියලා. ඉස්සල්ලාම 2 බෙදෙනවනේ. 6 බෙදෙනවා, 2 බෙදෙනවා. 6 දෙකෙන් බෙදපුවාම 3යි, 5 දෙකෙන් බෙදෙන්නේ නැති හින්දා අපි ඒ විදිහටම ලියනවා. 2 දෙකෙන් බෙදපුවාම 1යි. ඊට පස්සේ ආය බෙදෙනවා මේකෙන් 3ෙන් බෙදෙනවා. නේද? 1යි 5 3ෙන් බෙදෙන්නේ නැති හින්දා අපි 5ම දාලා මෙතෙන්ට 1 දානවා. ඊස්සේ ආය අපිට බෙදෙනවා 5ෙන් 1යි 1යි 1යි. මෙන්න මේ විදිහට 1 එනකන් අපි බෙදා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ සංඛ්‍යා ටික ගුණ කිරීමක් විදිහට ලියා ගන්න පුළුවන් අපිට. 2 වැඩි කිරීම, 3 වැඩි කිරීම, 5 විදිහට ලියා ගන්න පුළුවන්. 3 වරක් 2 6යි, 6 වරක් 5 30යි ලෙස අපිට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා මෙන්න මේ පද ටිකට. මේ පද ටික පළවෙනියටම අපි මේක x ගෙන් බෙදුවොත් x y වර්ගය. ආය අපිට මේක x එකක් තියෙන හින්දා ආය x ගෙන් බෙදන්න සිද්ධ වෙනවා. x 1යි y ඊට පස්සේ y වර්ගය විදිහට ගන්නවා. දැන් අපි මේක මොකද කරන්නේ? y ගෙන් බෙදනවා 1යි 1යි මේක y ගෙන් 1y එකක් අපිට ඉතුරු වෙනවා. ඊට පස්සේ අපි ආය y ගෙන් බෙදනවා 1යි 1යි 1යි. මේක 1 එනකම්ම බෙදා ගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ පද ටික මොකද කරන්නේ? ಗುಣ කරනවා. x වැඩි කිරීම x වැඩි කිරීම y වැඩි කිරීම y විදිහට ගන්නවා. එතකොට x වර්ගය සහ y වර්ගය එනවා. එතකොට අපිට ලියන්න පුළුවන් අවසාන උත්තරේ විදිහට 30යි x වර්ගය y වර්ගය කියලා ලියන්න පුළුවන්.